කොටසක් ගත්තොත් මේ වත්මන් මාවිල්ලාරු මුදා ගැනීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ නිසි බර තියලා ඒ අධීක්ෂණය යටතේ මෙහෙය වීම සිද්ධ කරපු හින්දා පුද්ගලයෝ 121 දෙනෙකුගේ ජීවිත බේර ගන්න පුළුවන් වුණා කියන එක වාර්තා වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සටහන බලමු. දැන් මේ නතර වෙච්ච අය තාම ගේන්න පුළුවන් බෝට්ටු යන්න බෑනේ තාම වතුර ගින්නේ නැත්නම්. දැන් ටිපර් තියනවද උතන? ටිපර් තියනවද? ඔයා කොහෙද ඉන්නේ? ඔව්. හාමුදුරුවෝ ඉන්න තැන තියෙන හාමුදුරුවෝ ඉන්නවනේ සිරුල පන්සලේ හාමුදුරුවෝ. ඇල්ලේ කන්තලේ පාරට මල්ලි එන්න කිව්වනම් එතෙන්ට අපිට හෙලිකොප්ටර් එකක් එවන්න පුළුවන්. එතෙන්ට හෙලිකොප්ටර්ස් එනවා. සම්පූර්ණ කතාව කියන එක වැදගත්. මොකද ඊයේ රාත්‍රියේ තමයි ඔය සිදුවීම වෙන්නේ. ඊයේ රාත්‍රියේ දැන් මේ වෙලාවේ මේ පිළිබඳව අනුදෙනීය සුබෝධි සේරුවිල පන්සලේ ස්වාමින් වහන්සේ වීඩියෝ එකක් දානවා. දැන් බෙම කැඩෙන්න යන්නේ පැලුම් තියනවා කියලා. දැන් මේකට උත්සාහ කළා ගම් වලට යනවා. ගිහිල්ලා ජනතාවට කතා කරනවා. කතා කළා විශාල පිරිසක් ජනතාව ආපහු පාර ගම්මාන පිටින් පන්සලට කැඳවගෙන එනවා. නමුත් බොහෝ පිරිසක් ඉවත් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට තේරෙනවා මේක හරියන්නේ නැහැ කියලා මේ වැඩේ මෙහෙම කරන්න බෑ කියලා. ස්වාමීන් වහන්සේ කෝල් එකක් දෙනවා ඊට පස්සේ ජනාධිපතිතුමාට. ඒ වෙලාවේ රෑ 12 පැනලා තියෙන්නේ. ජනාධිපතිතුමා දුරකථනයේ ආන්සර් කරනවා. ආන්සර් කළා ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. ඒ අනුව ඒ වෙලාවෙම සම්බන්ධීකරණය කළ ජනාධිපතිතුමා අදාළ ආරක්ෂක අංශ නිලධාරීන් සම්බන්ධ කරලා ඒ මොහොතේම කටයුතු කරනවා. ඉන් අනතුරුව තමයි අරුණ හේමචන්ද්‍ර නියෝජ්‍යමතිතුමා අනිකුත් කණ්ඩායම් සභාපතිතුමා ප්‍රාදේශ සභා ඔක්කොම ගිහිල්ලා කතා කරලා ගම්මාන වලට ගෙන ගන්න. ඒත් කොටසක් එන්නේ නැහැ. ඉන් අනතුරුව තමයි අද උදේ වාර්තා වෙන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ අවස්ථාවේ තමයි ආයි ජනාධිපතිතුමාට ස්වාමීන් වහන්සේ කතා කරන ජනාධිපතිතුමා කීප වතාවක් සම්බන්ධලා තිබුණා. ඒ අවස්ථාවේදී කතා කරාම ජනාධිපතිතුමාට කියනවා දැන් පැලවිලා තියෙන්නේ වතුර එනවා නේද කියලා. ඒ අවස්ථාවේ තමයි අර කට්ටිය බේර ගන්න බෑ කියලා කියන්නේ. ඒ මීටින් එකේ ඉතුරු කොටස යන්නේ දැන් මෙතන මේ ගම්මානල හිර වෙලා හිටපු කණ්ඩායම. ඒතර දැන් මේ කට්ටිය කොහොමද ගේන්නේ? මේ කට්ටිය ආරක්ෂිතව මුදා ගන්න ඕන. එතකොට තමයි මේ දර්ශන ටික අපිට එව්වේ සිරුවල ඉඳලා එතකොට හෙලිකොප්ටර් යන 3ක් ඒ අවස්ථාවේදී බෙලසෙවන්ටින් 3ක් යොදවනවා මේ අය නිරුපද්‍රිතව මුදා ගැනීමේ කටයුතු වෙනවා. අන්න එහෙම තමයි ඔය 121ක ජීවිත බේරෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් මේ අය දැන් වතුර පිරීමෙන් යනවා කොහේ ඉඳිද දන්නේ නැහැ. දැන් වතුර ඇති ඉතින් මං හිතන්නේ මේ ජනාධිපතිතුමා මුණත් කළු වෙලාද කොහෙද පෙරේතරත් මං හිතන්නේ නිදි වර්ජිතව හිටියේ. ඉතින් අදත් එහෙමයි. ඉතින් ඇත්තටම ගත්තන් පස්සේ මේක ප්‍රශ්න